අරන් ගිහලා මල්ලිලා අපි අද කතා කරන්න යන්නේ ජ්‍යාමිතිය කොටසට අදාළව සරල රේඛාව කියන මාතෘකාව. ඉතින් සරල රේඛාව කියන මාතෘකාවේදී ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම දැනගන්න ඕන සරල රේඛාවක් මත කෝණයක අගය. සරල රේඛාවක් මත කෝණයක අගය හැම වෙලාවෙම ලක්ෂ 180ක් වෙනවා. එතකොට සරල රේඛාවක් තව සරල රේඛාවකින් බෙදලා ඔයගොල්ලන්ට කෝණ දෙකක් එකතු කරලා දුන්නට පස්සේ එතනදී සරල කෝණයක් හැදෙනවා නම් සරල රේඛාවක් හැදෙනවා නම් ඒ කෝණ දෙකේ එකතුව අනිවාර්යෙන් 180ට සමාන වෙන්න ඕනේ. එතකොට මෙතන බලන්න මේ y කියන කෝණයයි x කියන කෝණය දෙක එකතු වුණාට පස්සේ සරල කෝණයක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ සරල රේඛාවක් එතනදී හැදිලා තියෙනවා. ඉතින් එතකොට x එකතු කිරීම y කියන අගයට එන්නේ 180ක්. ඒ කෝණ දෙකේ එකතුව අංශ 180යි කියලා තමයි ලැබෙන්නේ. ඊළඟට සමාන්තර රේඛා අතර කෝණ. මේක ඕගොල්ලෝ ගොඩක් හොඳින් දැනගෙන ඉන්න ඕනේ. මොකද ජ්‍යාමිතිය සාධනය කරන අවස්ථාවලදී ඕගොල්ලොන්ට ඒ දේවල් අනිවාර්යෙන් ගොඩක් වැදගත් වෙනවා. මෙතනදී සරල රේඛා දෙකක් තව රේඛාවකින් කැපිලා ගියාට පස්සේ අපිට විදි කිහිපයක කෝණ එතනදී අඳුර ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු ඒකාන්තර කෝණ කියන්නේ මොනවද? ඒකාන්තර කෝණ කියලා කියන්නේ ඔයාලා දන්නවා Z හැඩයට. Z එක හැම වෙලාවෙම මේ හරි පැත්තටම නෙමෙයි මෙහෙම තියෙන්න පුළුවන්. මේ විදිහට තියෙන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ට දෙන රූපය අනුව වෙනස් වෙනවා. Z හැඩයට කෝණ නිර්මාණය වෙනවා නම් ඒකට අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. මෙන්න ඒකාන්තර කෝණ හැම වෙලාවෙම සමාන වෙනවා. ඒකාන්තර කෝණ යුගල සමාන වෙනවා. ඒකාන්තර කෝණ හැදෙන්නේ හැම වෙලාවෙම ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න සරල රේඛා දෙක සමාන්තරයි නම් විතරයි. ඔයාලා හිතන්නකෝ මෙහෙමත් Z එකක් හැදලා තිබ්බයි කියලා. හැබැයි මේ ඉරයි සමාන්තර නැහැනේ. එතකොට මෙතන මේ හැදෙන කෝණ දෙක ඒකාන්තර කෝණ කියලා ගන්න බෑ. හැබැයි මෙතන සමාන්තර රේඛා දෙකක් අතර මෙහෙම හැදෙන කෝණයක් ගත්තහම මෙන්න මේ කෝණ දෙක අපිට ගන්න පුළුවන් ඒකාන්තර කෝණ විදිහට. ඉතින් මෙතන බලන්න RX. ඔයාලා බලන්න මෙන්න මේක. මෙතන මේ විදිහට Z එකක් අරගෙන තියෙනවා. එතකොට මෙතන හැදිලා තියෙන කෝණ දෙක R සහ X. ඒ දෙන්න විශාලත්වයෙන් සමානයි. ඊළඟට SW. SW ගත්තහම බලන්න මෙන්න මේක. මේ පැත්තට තමයි අරගෙන තියෙන්නේ. එතකොට මෙතන කෝණයයි මෙතන කෝණයයි සමාන වෙලා තියෙනවා. එතකොට ඒ දෙන්න අපිට ඒකාන්තර කෝණයක් විදිහට ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට බලමු අනුරූප කෝණ කියන්නේ මොනවද? අනුරූප කෝණ කියලා කියන්නේ F හැඩයට. මේ විදිහට F හැඩයට තියෙන කෝණ. F හැඩයට තියෙන කෝණ ඕගොල්ලෝ හොඳ මදි දැනගන්න. මෙහෙමත් ඕගොල්ලන්ට F හැඩයක් ලැබෙන්න පුළුවන්. හැබැයි මේ රේඛා දෙක සමාන්තර නැහැ. එතකොට මෙයාගෙන් කොයි වෙලාවකවත් අනුරූප කෝණ හැදෙන්නේ නැහැ. හැබැයි මෙතනදී ඒ F අකුරේ මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙන ඕගොල්ලන්ට එතනදී අනුරූප කෝණ දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. අනුරූප කෝණ හැදෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්නෝම F අකුරේ හැඩයට තියනවා නම් මේ විදිහට කෝණ දෙකක් හැදෙනවා නම් මේ ආකාරයට ඕගොල්ලන්ට ඒ කෝණ දෙක සමානයි කියලා ගන්න පුළුවන්. මේ තමයි අනුරූප කෝණ. F හැඩයට හැදෙන කෝණ. මෙතන බලන්න මේ අරගෙන තියෙන්නේ RY. RY අරගෙන තියෙන්නේ කොහොමද? මෙන්න මේ දෙන්න. තේරෙනවද? මෙන්න මේ F හැඩය ඇතුළේ තමයි මේ RY කියන එක තියෙන්නේ. ඊළඟට අරගෙන තියෙනවා SZ. SZ තියෙන්නේ මේ පැත්තට. මේ දෙන්න සමාන්තරයි. මේ රේඛා දෙක සමාන්තරයි කියලා මාක් කරලා තියෙනවානේ. එතකොට මෙතන S මෙතන Z. ඒ දෙන්න සමාන වෙනවා අනුරූප කෝණ විදිහට. මේ දෙන්න සමාන්තරයි තියෙන්නේ F හැඩයට හින්දා. ඊළඟට දීලා තියෙනවා QX. QX ගත්තාම එතනදී අනිත් පැත්ත ගහපු F අකුරක් තමයි තියෙන්නේ. එතකොට මෙතනදී කෝණ දෙකක් හැදෙනවා XQ. ඒ දෙන්නත් ඔයගොල්ලන්ට අනුරූප කෝණ විදිහට සමාන කියලා ගන්න පුළුවන්. ඊට අමතරව තව යුගලක් දීලා තියෙනවා PW කියලා. ඒ දෙන්න මේ විදිහට F අකුරක හැඩය ගන්නවා. මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට ඒ දෙන්න අතරේ මේ හැදෙන අනුරූප කෝණ යුගලක් තමයි P සහ W කියලා කියන්නේ. ඉතින් ඒ දෙන්නත් සමානයි කියලා ගන්න පුළුවන්. ඊළඟට මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ කියලා කියන්නේ අංශක 180ක් වෙන කෝණ හැදෙනවා. ඒ කියන්නේ යුගලක එකතුව අංශක 180ක් වෙන කෝණ යුගල් තියෙනවා මේ සමාන්තර රේඛා අතර. අන්න ඒවට කියනවා අපි මිත්‍ර කෝණ කියලා. බලන්න ඒගොල්ලෝ හැදෙන්නේ එක්ක U හැඩේ, එහෙම නැත්නම් C හැඩේ. ඔන්න ඔය විදිහ තමයි ගන්න. මෙතන බලන්න RW කියලා තියෙනවා. මෙන්න මෙයයි. ඒ දෙන්න සමානයි කියන්න බෑ. හැබැයි ඒ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙනවා. මේ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙනවා. ඊළඟට තියෙනවා SX. SX කියන දෙන්න මේ බලන්න. ඒ දෙන්නත් C හැඩයට ඉන්නේ. එතකොට SX කියන දෙන්නත් අපිට සමානයි කියන්න බෑ. හැබැයි සමාන්තර රේඛා දෙකක් අතර හැදිලා තියෙන මිත්‍ර කෝණයක් විදිහට
අපිට කියන්න පුළුවන් මේ දෙන්නගේ එකතුව අංශක 180ට සමානයි කියලා. හොඳයි. එහෙනම් මම සාරාංශයක් විදිහට කියන්නම්. මේ විදිහට සමාන්තර රේඛා දෙකක් අතර ඉසඩ් අකුරක් හැඩයට තියෙනවා නම් කෝණ මේවා ඒකාන්තර කෝණ. ඊට පස්සේ F අකුරක හැඩයට සමාන්තර රේඛා දෙකක් අතර තියෙනවා නම් ඒ කෝණ දෙකත් සමාන වෙනවා. ඒවට කියනවා අනුරූප කෝණ කියලා. ඊට පස්සේ සමාන්තර රේඛා දෙකක් අතර මෙන්න මේ හැඩයට තියෙනවා නම් කෝණ දෙකක්. ඒ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙනවා නම් ඒගොල්ලන්ට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. ඔය ටික තමයි ඕගොල්ලෝ දැනගන්න ඕන සරල රේඛාව සම්බන්ධයෙන්. එහෙනම් ජ්‍යාමිතිය ආශ්‍රිතව සරල රේඛාව කියන මාතෘකාව මෙතනින් අවසන් කරනවා. අපි තවත් ජ්‍යාමිතිය හා සම්බන්ධ වීඩියෝකින් හමුවෙමු.